මෙන්න මට නම් හොඳටම ඇති. මට මීටින් එකට පරක් වෙනවා. බයි අම්මා. බයි අජය ලන්ච් බොක්ස් එක ලෑස්ති අරගෙන යන්න. අනේ පොඩ්ඩක් ඉන්න. ලන්ච් බොක්ස් එක රෙඩි. බුංජල් මට හොඳටම පරක් වෙනවානේ. සොරි මං නිසා පරක් වුණාද? අද හවස ඉක්මනට එන්න බංගද පූරි හදනවා. Thank you. Bye. See you. ෂෝනා පුතේ, ඔයා ගිහින් තාත්තටයි ආච්චිටයි සීයටයි කියන්න කෑම කන්න එන්න කියලා. මං කෑම මේස රෙඩි කරන්න. මේක ගන්න. මූණුයි. කටපිච්චේ බලාගෙන තාත්තේ ඕක කොහොම තියන්න. මේක ගන්න. මෙන්න. මූණුයි. උඩුවෙන් කදි තමයි රස. Shona, come on, eat fast. මං තව අරගෙන එන්න. බෙහෙත් ටික හම්බුනේ නෑ. ඔය කාමරේමයි තියෙන්නේ. නෑනේ. හරි මං එන්නම්. අම්මේ මගේ රීඩින් බුක් එක කොහෙද? පොත් රාක්කේ දෙවෙනි තට්ටුවේ නැද්ද? හම්බුනේ නැහැනේ. එහෙමද? ඉන්න මං බලන්න. ෂෝනා ඉන්න මං උදව් කරන්න. ඔයා වඩ වෙලා කැම ටික කන්නකෝ. දෙවෙනි තට්ටුවේ නේද? යම්. අදේ කීරද එන්නේ දුව? අම්මා යා කිව්වා එදි පරක්ක වෙනවා කියලා. ඔයාලා කන්නකෝ. හරි. තාත්තා ආවද? මේ දරුවන. හේ ෂෝනා කොහමද මගේ පැටියා? අනේ හරිම වෙලාවට ආවේ. දැන් තමයි උණු උණුවේ කෑම තිබ්බේ. බෑග් එක දෙන්න මං තියන්න. මං තියන්න. කෑම කන්න එන්නකෝ. හරි මම එන්න. මොනවද හැදුවේ? නාන් රොටි. ඔයා හොඳින්ද? මම නම් ගොඩක් හොඳින්. ඒත් මට හිතෙන්නේ ඔයා හොඳින් නෙමෙයි. ඇයි? මට මොකක් කළාද? මං ගොඩක් හොඳින්. ඔයා හැමෝම හොඳින් බලා ගන්නවා. ඔයා ඔයාවත් බලා ගන්න ඕනේ නේද? ඒ කිව්වේ? ඒ කිව්වේ මේක. වාඩි වෙන්නකෝ. එන්නකෝ. අද ඉඳලා ඔයා අපි හැමෝම එක්ක වාඩි වෙලා කෑම කන්න ඕනි. අජය මොකද කරන්නේ? කෑම සීතල වෙනවා. ඔයාට සීතල කෑම කන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? ඇත්ත කතාව. හරි එහෙනම් මං හැමෝම එක කන්නම්කෝ. එන්න මම බෙදන්න. සුපර් අයිඩියා. මාරුවෙන් මාරුවට. අද මම බෙදන්න. හෙට ඔයා. මේක හොඳයි. එතකොට මේ තියෙන්නේ උණුම උණු නාන් රොටි. ඔයා වාගේ අතින්ම හදපු. කතාවට කියනවනේ තමන්ගේ අතින්ම හදපු උණුම උණු රොටියක් කනකොට ඒක හරිම රසවත් කියලා. අද වෙනකන් ඔයා අපි හැමෝටම මුලින්ම කන්න දුන්නා. දැන් මගේ වාරි. දැන් මේක තන මුලින්ම කන්නේ ඒ ඔයා. ඔබේ ජීවිතයේ ඔබ වටා ඉන්න අය ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න. ඒ සෑම කෙනෙක්ම අපේ ජීවිතයේ කුමන හෝ කොටසක් පුරවනවා. ඒ සියල්ලන් දෙස තමා උපමා කොට බලන්න. මෛත්‍රිය කරුණාව දන් දෙන්න
එවිට මේ ලෝකය බොහෝ සුන්දර වේවි. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ක්ලික් කරන්න.